ලලනාව ලලනාව කවුද? යුවතිය නෙමෙයි මම සුද්දි. සුද්දි අගනා වූ නාමයකි. සුද්දි තෙල පෙනෙන නිවහන. තෙල? කාලා තෙලේද? කුමක්ද මේ තෙපලේ? අමාරුවක් එහෙම තියනවද මොලේ? යුවතිය මට අපහාසයක් නොවේද කලේ? ඉක්මනට යන් බුදුතුමා ඉහා ගන්න නැතුව කොලේ. මෑගේ අනුවන වූ වදනින් මාසිත කෝපෙන් සැලේ. සැලේ නම් අහුලලා අරන් අනනවා අර වැලේ. එම්බා යුවතිය තී මෙයරින් කතා කරන්නේ නොදැනයි මගේ බලේ. බලේ කොයි හැටි වෙතත් සිරිපාල කොළුව හැම එළියට આવොත් තමසෙලා දෙන්නගේම ඔලු ගෙඩි පැලේ. දැන් ඉතින් කෝප වේගනයි එන්නේ මගේ සිරුරේ රක්තවර්ණ ලේ. සිරිපාල මෙහෙට වරේ මොකද්ද කරන්නේ කියාතුලේ? එනවා හාමිනේ. මොකක්ද මේ කලබලේ? කලබලයක් නෑ මගේ මලේ. මලේ? කවුද මලේ? මලේ යන්නෙන් සහෝදරයෙකු යන්නයි මා අදහස් කළේ. මොකක්ද හාමිනේ මේ යකා කතා කළේ? හෙලේ මට පේන්නේ කොලොප්පන් වගේ මොලේ. බුදුතුමා දැන්වත් නවත්ත ගන්නවා තමසගේ හෙලේ. තමස හෙලේ ගැන කතා කරනවා මගේ මේ බඩපණුව බොක්සින් ගහන. අපිට දැනගන්න ඕන වෙලා තියෙන්නේ මේ දවල්ට බත් කන්න දෙන ගේ. ඒක අහගන්නයි මේ පොඩ්ඩක් නැවතිලා කතා කළේ. බෝලේ ඔන්න ඔහොම ඇහුවා නම් ඉවරනේ. ඔහෙලා මේ තෙලෙයි බලේ ගැන කතා කළේ. අයියෝ මේ බත් කඩේ ගැන අහන්නද මෙච්චර වෙලා මේ කලබල කළේ? සයිමන් අයියයි මෙහෙන් විමසන්න කියලා අපිට සැලකලේ. ආහා දැන් එතකොට ඔය දෙන්න නැවතිලා ඉන්නේ සයිමන් අයියාගේ නවාතැන් පොලේ. ඔව් මලේ. ඔන්න ඔහොම සිංහලෙන් කතා කිරුවා නම් ඉවරනේ මේ කරච්චලේ. පව් හාවිලේ. බඩගින්න තද වෙලාම වෙන්න ඇති මේ වෙලේ. ඵලයන් එක්කන් ගිහින් පෙන්නපන් බත් කඩේ. අලේ වල්ලල්ල යා. හොඳයි මලේ.